ආයි යාළුවනේ මගේ කල්ටිවේටර් channel එක සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ වැඩ ටික ගැන තමයි ඔයාලට පෙන්වන්නේ මේ වීඩියෝ එකෙන්. මගේ බොන්චි වගාවේ සාමාන්‍ය ගානට බැල මට්ටමකට උඩට ඇහිලා තියෙන්නේ. අද ඒක අර වැස්සට උලකට එහෙට මෙහෙට නැමෙනවට හිටවන්න ඕනේ ඉන්නේ. දැන් උඩට ඇහිලානේ තියෙන්නේ සාමාන්‍ය මට්ටමක. ඉතින් මේ අද පොඩි රක්ෂිතේ තියෙනවා. එහා පැත්තේ එකට ගිහිල්ලා ඉන්නේ ටික කපලා ගෙනහලා ප්‍රමාණිකව ඒ පැලව ළඟින් හිටවගෙන යන්න ඕන. යාතේ තව වැඩ ටිකක් තියෙනවා. ඒ ඔක්කොම මේ අද දවසේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්න. අපි ගිහින් බලමු මේ ඒ වැඩ ටික වෙන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු. එහෙනම් අපි යමු බලන්න මේ අපේ මොන්චි වගාවේ පැල මට්ටමකට ඇවිල්ලා තියෙන විදිය. මෙන්න මාන්නේ අලුනේ පැල ටික මට්ටමට ඇහිල්ලා තියෙන විදිය බලන්න. දැන් සති දෙකක් වෙනවා. මෙන්න බලන්න. මේ මට්ටමට එනවා සති දෙකක් යද්දී. මේවට තමයි මේ ඉනි හිටවන්න තියෙන්නේ. නැත්නම් මේක උලංගටයි වැස්සටයි වතුර වටනකොට ඒ මුල බුරුල් වෙනවා. ඒ මුල බුරුල් වෙනවට තමයි ගහ එල්ලෙනවට තමයි මේ එතනින් ඉනි ටික හිටවන්නේ. වැල යද්දී ඒ ඉනි ටික දිගේ තමයි එටි උඩට යන්නේ. ඒකට තමයි මේ ඉනි ටික හිටවන්නේ. සති දෙකකට පස්සේ උඩට ඇහිලා තියෙන පැල ටික. එහෙනම් අපි යන් ඉනි ටික කපන වැඩේට යන්. අපි යන්නේ ඉනි ටික කපන්න. දැන් අපිත් එක්ක වෙන බලන්න යාළුවා. ටිකක් දුර යන්න තියෙනවා මේ කැලේට යන්න ඕනේ. සාමාන්‍යයෙන් මීටර් 500ක් විතර ඇතුළට යන්න ඕනේ. අපි ගිහිල්ලා එතෙන්දී එන්නන්න රක්තිදෙට ඇතුල් වෙන දැන් වීඩියෝ එක දාන්න. යාළුවනේ දැන් තමයි රක්තිදෙට ඇතුල් වෙන තැන. අපි යම් බලන්න. මේ තමයි රක්තිදෙට ඇතුල් වෙන තැන යන පාර. වන්න සුන්දර පරිසරය කොහොමද කියලා. අපේ බොන්චි වගාවට ඉනිකම ඉනි ටික යනවා. තාත්තත් යනවා ඉස්සරහින්. මාර කූල් මේක ඇතුළට ආපුවම AC එකක් ඇතුළට ආවා වගේ කැලේ ඇතුළට ආපුවා.
එනවා මේ අපේ උදව්වට අපි යාළුවෙකුත් එක්ක නම් එන්නේ මේ අපේ මග පෙන්වන්න මෙයා තමයි. කොච්චර කිලෝමීටර් කීයක් තියෙනවද මේ වර්ගඩි කොච්චරක් තියෙනවද මේ කැලේ අක්කර අක්කර 700ක්. මේක නම් එතන පොට්ටක් එනවා සෙරප්පු අතේ අරන් තමයි යන්න වෙන්නේ. අතු තියෙනවා අනිත් ගම දරු වෙනවා. මේක ලොකුවට තිබිච්ච අලක්කු මේක මේ දැන් ගොඩ වෙලා. හැබැයි ඉතින් වනාන්තරයේ යතුරෙන් එන වතුරනේ නියම වතුර. මේවා ඉතින් ඉතිරි වතුරනේ. मारो पानी है टकूल दी මේක නම් දංගහද මොකද්ද මේ වැල් ගිහිල්ලා තියෙන්නේ මොනවද මේ ඈ ඔය වැල් වගේ තියෙන්නේ වැල් මේ කියලා කොහොමද තියෙන්නේ ගහත් එක්කම මේ අල්ලගෙනම ගිහිල්ලා වැල්ලේ තියෙන්නේ. මේක ලොකු වැඩිද? नार कूल मजा में काफी है आए हैं AC एक अदम मगी में काफी है තනිය ගියොත් එහෙම මේක අතරම එනවා තව ගොඩාක් යන්න බෑ. අපි මේ අද ටිකයි අතුල් දෙන්නේ. තව දවසක වීඩියෝ එකක් කරන්නම් මේ ගොඩාක් කෙරවලටම යනවා මේ රක්සිතේ. ඉතින් වීඩියෝ එකක් දාන්න දවසක. අද නම් ඉතින් යන්න බෑ. කාලෙත් නෑ. අපිට අද ඩියුටි ගිටව ගන්නත් එක. हाँ हाँ वो वही तो वेल दिए
මේවද? මේදී ඔයත් tie. අර අපි කියවල මෙතනින් තමයි අර හරින් ගොඩ වෙලා ඉන්න මේ හරින් තමයි මේ ඔය යන්නේ. ඔය ඉතින් පල්ලෙහාට යද්දී ඔය කියලා තියෙනවා. මේ වැල් තමයි අර කූඩා දන්න ගන්නේ මේ ගන්නවා. මේවා තමයි මේ අර මැණික් ගන්නකොට කූඩා දන්න ගන්නේ. ඒ වැලුත් තියෙනවා. Rasanya ya ini kan kata baju beneran nih kayak katak kan mungkin tahu kayaknya ini mama nang gaus mama nang hampir itu mama nang gaus dia dah ngai katu ini mungkin kohu kiril ඕක ගෙඩියක් හැදෙනවා මේ අලිකට පේනවා වගේ මේකේ ටූටි ගෙඩියක් මේ ටූටි අලිකට පේනවා වගේ යා තාත්තා තන්න රේ කපනවා ini ada kalau dia ada yang di hang sama itu aku pengen wadil ඕමන්ත තමයි කැමරා ශිල්පිය. ඕමන්ත. අපි එහාට යන්න ඕන. තව ටිකක් එහාට. මහන්සි බෝන්ජි ගන්න බෑ. මේ මහන්සියට වැරදෙන්නේ නේද? මේ මහන්සියක් නැතුව ඉතින් බෝන්ජි ගන්න බෑ.
මම දල්ලන්න මේ ඉන්නේ කිතුල් ගහන්නට මේ බලන්න ෂෝක් කිතුල් ගහක් තියෙන ආය නෑ රා ටික බොන්න කියාපු කිතුල් ගහ තමයි ඉතින් මලක් එහෙම වතනවා ඔන්න තමයි තියෙනවා යන්න බලන්න හරිනම් මේ ටිකක් තියෙනවා මොකක්ද ඔම අන්තේ ගහක් තියෙනවා නම් අඳුරන්නේ පොල් නෑ ඊට මෙහා තියෙන පොල් ඉතින් කවුද අඳුරන්නේ මේක නම් මං නම් දන්නේ මේ තියෙන්නේ යකෝ කැලයක් උඹ අඹ ගහන්නේ නේද ඔව් අඹ වගේ බල්ලි කාමරේ වලියාලු දෙන්නේ ඉන්නවා කවුරු හරි අද කැලේ අපේ ඕමන්ත කැමරා ශිල්පියා මට කැමරාව දීලා ගියා මං කපන්නම් කියලා ඉතුරු ගස් ටික මේ කැලේ ඇස්සේ නම් ආලුවනේ මාර කූල් ගතියක් තියෙනවා අම්මෝ උඩල්ලොත් ඉන්නවා සැපට අපේ පොඩි කැමරා ශිල්පියා කපනවා ආගේ ඕන වැඩකට එන අපේ ඕමන්ත පොඩි කැමරා ශිල්පියා බලා ගන්න කපනවා යා හොගා ආයිති මේ කැලේ ඇස්සේ පැදුරක් දාලා නිදාගත්තොත් එහෙම නිින්ද යනවා ආයි නෑ උත්තරේට නිින්ද යනවා ආර සනීපයක් තියෙන්නේ තව 10ට යන්න ඕනේ වෙන දවසක වීඩියෝ එකක් දාන්න නැතුළට ගිහිල්ලා කැලේ ඇතුළේ අපි ආයේ මේ කිලෝමීටර් 2ක් වගේ ඇතුළට තමයි ආවේ ඒ හරි තමයි ඉන්නේ දැන් නම් කපලා ඉවර වෙන්න යන්නේ අපි පාරට ගිහිල්ලා ආයි බලමු ඉතින් ටිකක් තරම් යනවා ඉතින්
ඕ යාළුවනේ හරි මහන්සි දැන් තමයි කපලා ඉවරුනේ ඉනි ටික දැන් ඉනි ටික බැඳ ගන්න ඕනේ මෙන්න බලන්න අපේ මේ ඉනි කපලා ඉවරයි දැන් ඔව් ඉනි තියෙනවා මෙතන තියෙනවා ඉනි 40ක් තියෙනවා ඔව් දැන් අපිට මේ උඩ පූංචි මැස්ස ගහගන්න තියෙනවා අද ටික තාත්තත් කපලා ඉවරයි එයා ටිකක් අරගෙන එනවා ඒක නම් අදීනේ දානකොට වලේ වාසියත් ඇරලා ඉපේ ගන්න අප්පෝ කොහොම කලින් බලන්න ඕන ඌඩල්ල ඉන්නවා මෙතන ඉස්සර කුඹුරවල දිවිලා තියෙන්නේ පොඩියට දැන් ගොඩ වෙලා අපි රක්තිතෙන් ටිකක් කිලෝමීටර් කමාරක් විතර ඇතුළට ඇහිලා මෙතනින් තමා හරියටම මහ කැලේට යන්න තියෙන්නේ මෙතනින් තමා අපි ඒකේ මැද හරියටම තාම ඇහිල්ලා නැහැ. ඉතින් ඇහිල්ලා යන්න ඕනේ නැහැ. ඉනි ටික හම්බුනේ ඉඳලා ඉතින් දැන් මෙතනින් කපාගෙන හිටන් අරගෙන යනවා. අපේ ඕමන්තයි තාත්තයි වඳිනවා මේ ඉනි ටික ගෙනියන්න. වැල් වලින් බැඳගෙන ඉපෑ ගෙනියන්න. එහෙම උස්සන්න බෑ ඉතර. ඔය යමේ ගන්න පුළුවන් තරම් ගන්න දෙකක් තුනක්. ඔව්. හතරක් විතර ගන්න. උස්සන්න පුළුවන් වෙන දෙපාය. ඇති. ඔය ටික වෙනම බඳිමු. මොකද විචායිද? මේක දිගිනියන්න බෑ මේ බරයි. මේ වැටි කපුනේ. වැඩි කපල මේක දිගට කරලා. ඒක ගන්නේ මේක එක පොඩින් බැලලා ගෙනියන්න බෑනේ. අනේ යාළුවනේ කපලා ඉවරයි ඉන් ටික අපි දැන් ගෙනියනවා බැඳලා
අපි අරගෙන යන්න ඕන. අයිතින් නවර. Ini di kapal tempat memang di yang ini dan tamai apa kan dan juga udah tapi ini jika itu no video ada dana ini tadi kakek gila bulat kakek wala hari gede patangan